කලින් කතා කරා common stock valuation with IPM වල valuation of common stock වලදී share එකක් under price ද over price එකනේ misprice ද කියලා පාවිච්චි කරන්න පුළුවන් තුන්වෙනි ක්‍රමවේදය අපි කතා කරා PE ratio එක price earning ratio එකේ අපි කතා කරාගේ basic එක මොකක්ද ඒකේ තේරුම කොහොමද ඒක develop වෙන්නේ කියන එක පැහැදිලි කරා හරිනේ ඒකට තමයි සමහරවිට ගොඩක් වෙලා යන්නේ එහෙනම් අපි කතා කරා එක භාවිතයෙන් දැන් අපි කිව්වා price earning ratio එක භාවිතයෙන් කොහොමද හොයන්නේ කියලා අපි කතා කරා අපි පොඩ්ඩක් මතක් කරොත් අපි කතා කරන්නේ අපි කිව්වා normal PE ratio එක සහ actual PE ratio එක compare කරලා තමයි අපි තීරණය කරන්නේ share එකක් under price ද over price ද කියලා. normal PE ratio එක අපි ගන්නන්නේ කොහොමද? share එකේ value එක. අනාගත මුදල් ප්‍රවාහ වර්තමාන අගය බෙදනවා මොකෙන්ද? earning per share වලින්. හැබැයි price earning ratio එක කියන්නේ ඉතින් normal PE ratio එක. value එක බෙදුවා earning per share වලින්. නමුත් actual PE ratio එක ඇත්තටම PE ratio එක ගන්නෙ share එකේ market price එක. අද අපි share එකට යොදවන මුදල market price එක බෙදනවා earning per share වලින්. ඊට දෙක compare කරනවා කියලා අපි කිව්වා. compare කරලා අපි කිව්වා okay normal PE ratio එකට වඩා actual PE ratio එක අඩුයි නම් normal PE ratio එකට වඩා actual PE ratio එක අඩුයි නම් අපි කිව්වා share එක under price කියලා. normal PE ratio එකට වඩා actual PE ratio එක වැඩි නම් අපි කිව්වා share එක over price කියලා අපි කිව්වා. මේක පැහැදිලිනේ. අපි කතා කරා කොහොමද මේක එක එක අවස්ථාවල apply කරලා බලන්නේ. අපි දැන් ඔක අසුරින් ගණන් හදලා බලන්න ඕනේ. ඔක ඇත්තටම මොහොම වෙනවද කියන එක. එන්න කොහොමද ඔක ඇප්ලයි කරන්න කියන එක. ඊට අපි කතා කරා පළවෙනි අවස්ථාව කොහොමද ඒක ඇප්ලයි කරන්නේ. අපි දන්නවනේ ෂෙයාර්ස් වල විවිධ අවස්ථා තියෙනවානේ. දෙකෙන් දැන් ෂෙයාර්ස් වල අපි ගත්තොත් එහෙම තියෙනවා සිංගල් හෝල්ඩින් පීරියඩ් කියන එක කාලච්ඡේදයක් විතරක් තියාගෙන විකුණන ඒවා තියෙනව නේද? සාමාන්‍යයෙන් අපි ඩිවිඩන්ඩ්ස් තියෙනවා ඩිවිඩන්ඩ්ස් නැති වෙන්නත් පුළුවන්. ඩිවිඩන්ඩ් නැති වෙන අවස්ථා ගත්තොත් නම් අපි දන්නවා සාමාන්‍යයෙන් ෂෙයාර්ස් වල තියෙන එතකොට ඩිවිඩන්ඩ්ස් නැත්තම් කෙනෙක් තේරුම අපි පළවෙනි කාලච්ඡේදයක් විතර තියාගෙන ඉඳලා විකුණනවා. නැත්නම් කාලච්ඡේදය යම් කිසි ප්‍රමාණයක් තියන ඉඳලා විකුණනවා කියන එක. විකුණුම් වල විතරයි අපේ කෑෂ් ෆ්ලෝ කියන ඩිවිඩන්ඩ්ස් නැත්තම්. හැබැයි අපි සාමාන්‍යයෙන් එහෙම ගැන කතා කරන්නේ නැහැ. මොකද සාමාන්‍ය ඩිවිඩන්ඩ්ස් තියෙනවානේ. ඊට අපි කතා කරා ඊළඟ අවස්ථාව ගැන ඩිවිඩන්ඩ්ස් තියෙන අවස්ථාව සිංගල් හෝල්ඩින් පීරියඩ් වෙන්න පුළුවන්, මල්ටිපල් හෝල්ඩින් පීරියඩ් වෙන්න පුළුවන්. නැත්නම් ෆයිනයිට් හෝල්ඩින් පීරියඩ් එහෙම නැත්නම් ඉන්ෆයිනයිට් හෝල්ඩින් පීරියඩ් කියලා අපි කිව්වා. නේද? අපිට නිශ්චිත කාල සීමාවක් තියාගෙන ඉඳලා විකුණනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි යම්කිසි කාලයක් ඩිවිඩන්ඩ්ස් ලැබෙනවා. සාමාන්‍ය එක කාලච්ඡේදයක් වගේ වෙන්නත් පුළුවන්. ඒතර එක අවුරුද්දක් අපි තියාගෙන ඉන්නවා. ඒ අවුරුද්ද ඩිවිඩන්ඩ් එක හම්බ වෙනවා. සහ ඒ අවුරුද්ද විකිණීම හරහා අවසානයේ මුදලක් ලැබෙනවා. ඒතර ඒක අවස්ථාව අපි කියනවා ෆයිනයිට් හෝල්ඩින් පීරියඩ්. ඒතර අපි ඒක බැලුවා NPV NIR රැසුරෙන් කොහොමද මිස්ප්‍රයිස් ද නැද්ද කියලා හොයන්නේ කියලා අපි අරකෙදි කතා කරා. NPV NIR වලදී ෆයිනයිට් හෝල්ඩින් පීරියඩ් එක. ඒ කියන්නේ ෂෙයා එක අරගෙන අපි කාලයක් තියාගෙන ඉඳලා නිශ්චිත කාලයක් තියාගෙන ඉඳලා විකුණනවා. ගොඩක් වෙලාට අවුරුද්දක් වගේ. ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා, විකුණන මුදල හම්බ වෙනවා. කෑෂ් ෆ්ලෝස් දෙකම හම්බ වෙනවා. ඒතර ඒ වගේ එකක කොහොමද මිස්ප්‍රයිස් ද නැද්ද කියලා තීරණය කරන්නේ NPV NIR use කරලා කියලා අපි කතා කළා. නමුත් PE ratio එක පාවිච්චි කරලා අපි මේ finite holding period එක නම් තාම කතා කරන්නේ නැහැ. පොඩක් තියමු අපි. අපි කතා කරන්න යන්නේ අපි කතා කරා මොකේද? ඒ කියන්නේ infinite holding period. infinite holding period කියලා කියන්නේ අපි share එක දිගටම තියාගන්නවා. විකිණීමේ අදහසක් නැහැ කියන එක. එහෙනම් අපිට හම්බෙන එකම cash flow කියන්නේ මොකක් විතරක්ද? dividends විතරයි. අපි විකුණන මුදලක් නැහැ, විකුණන්නේ නැහැ. අපිට හම්බෙන එකම cash flow එක වෙන්නේ dividends විතරයි. එhmenan dividends විතරක් හම්බෙන අවස්ථාවලදී කොහොමද අපි මේ ක්‍රමය භාවිතා කරලා, ඒ කියන්නේ මේ PE ratio එක භාවිතා කරලා කොහොමද තීරණය කරන්නේ share එකක් under price ද over price ද කියලා තමයි මේ බලන්නේ. ඒතර ඒකේ එක අවස්ථාවක් තමයි dividends දැන් ලැබෙනවනේ නේද? dividends තියෙනවා ඒ වගේම infinite දිගටම තියාගන්නවා. ඒක එක අවස්ථාවක් තමයි without dividend growth. dividend growth එකක් නැහැ. නැත්නම් අපි කියන zero growth කියලා නේද? ඒතර ඒක අපි කලින් රෙකෝඩින් එකේ කතා කරා කොහොමද zero growth model එකක් නම්. يعني dividends වැඩි වෙන්නේ නැත්නම් dividends දිගටම එකම ගාන නම් කොහොමද එතනදී ඔය PE ratio එක භාවිතා කරලා under price ද over price ද තීරණය කරන්න කියලා. හරි. ඊළඟට අපි යන්නේ with dividend growth. with dividend growth එකේ කොටස් දෙකක් තියෙනවානේ. නේද? constant growth rate උත් තියෙනවා, multiple growth rate උත් තියෙනවා. නේද? අපි විතර කතා කරනවා දිගටම එකම rate එකෙන් grow වෙන එකක් කතා කරනවා. විවිධ rates වලින් dividends grow වෙන එකක් කතා කරනවා. අපි යන පළවෙනි එකට constant growth rate. බලමු constant growth rate එකක් තියෙන වෙලාවකදී කොහොමද අපි හොයන්නේ PE ratio එක භාවිතා කරලා මේ share එක under price ද over price ද කියලා. ඒතර මේකට අදාළ ගාණක් තියෙන අපි නිකන් ගාණ කියවුවොත් එහෙම මෙතන තියෙනවා constant growth rate model එකේදී equation එක කියලා එකක් දෙලා තියෙන. ඒකඩි හිතන්නේ අපි ඊළඟ කතා කරනවා ඒක ගැන. දැන් ගාණ දීලා තියෙනවා earning per share is rupees 2.7 and the dividend payout ratio is 66.66%. 5% growth rate එකක්
තියෙනවා of earnings per year is expected forever. Required rate of return 11යි. Market price එක රුපියල් 40යි. කියන්නේ මේ ෂෙයා එකේ අද market price එක ගත්තොත් එimhe රුපියල් 40යි. earning per share දීලා තිනවා 2.70යි. ඒ වගේම dividends pay out කරන ratio එක කියන්නේ සම්පූර්ණ earnings වලින් ව්‍යාපාරේ සම්පූර්ණ ලාභයෙන් shareholders බෙදා හරින්නේ නැහැ. අපි dividends විදියට අපි අර zero growth model එකේදී නම් ගාණක් හදනට උපකල්පන කරානේ එහෙම නේද? 100ක් pay out ratio එකක් තියෙනවා කියලා නේද? ඔව් මෙතනදී එහෙම නැහැ. මෙතනදී ගාණ කියනවා පැහැදිලිව අපි dividends distribute කරන 66.66ක් විතරයි කියලා. කියන්නේ 33.33 retention ratio එක වෙනවා කියන එක. ඒතර dividends growth rate එකක් තියෙනවා කියලා කියනවා constantly 5 ගානේ. දිගටම අනන්තයක් පුරාවට. ඊළඟට කියනවා required rate of return තමයි 11යි කියලා. හරිනේ. එතකොට මේක අපි බලන්න පුළුවන්. අපි මේකේ දැන් මේකේ අපි අපේක්ෂාව වෙන්නේ මේ ෂෙයා එක under price to over price කියලා තීරණය කරන එකනේ. ඒතර under price to over price කියලා තීරණය කරන්නේ මෙතනදී ක්‍රමවේදය තමයි PE ratio එක. නේද? ඒතර PE ratio එක භාවිතෙන් එහෙම කරන්න නම් අපිට අවශ්‍ය වෙන figures දෙකක්. එකක් normal PE ratio අනිත් එක actual PE ratio. නේද? එතකොට දැන් normal PE ratio ගන්න එක සාමාන්‍ය අමාරු එක. ඒක පොඩ්ඩක් තියමුකෝ අපි. actual PE ratio නේ straight forward නේ. يعني කෙලින්ම ගන්න පුළුවන් මේක නේද? කොහොමද actual PE ratio එක අපි ගන්නෙ? actual PE ratio එක ගන්නෙ actual market price එක. ඇත්තටම market price එක කීයද කියලා ගන්නවා. ඒක බෙදනවා මොකෙන්ද? earning per share වලින්. හරි දීලා තියෙනවා ගානේ මේ share එකේ ඇත්තටම market price එක කීයද? රුපියල් 40යි. 40 බෙදීම earning per share කීයද? 2.70යි. එහෙනම් 40 2.70ෙන් බෙදුනම අපිට එනවා 14.81යි කියලා නේද? අපි බෙදනවා 40 බෙදීම 2.70. ඒතර අපිට එනවා 14.81යි කියලා උත්තරයක් එනවා. එහෙනම් actual PE ratio එක. අපි දැන් ගන්න ඕනේ මේ විදිහටම normal PE ratio එක. දැන් normal PE ratio කියන්නේ මොකක්ද? normal PE ratio කියන එකේ තේරුම තමයි මේ ෂෙයා එකේ අනාගතයේ එන මුදල් ප්‍රවාහල වර්තමානයේ කීයද කියන එක. නේද? එතකොට ඒ normal PE ratio කියන එකේ තේරුම තමයි අනාගතයේ එන මුදල් ප්‍රවාහල වර්තමානයේ වෙන්නේ value එක නේද? ෂෙයා එකේ value එක කියලා අපි කියන්නේ අනාගතයේ එන මුදල් ප්‍රවාහල වර්තමානයේ. ඒ value එක අරගෙන බෙදනවා මොකෙන්ද? earning per share වලින්. actual PE ratio වලදී අපි බෙදුවේ P එක. market price එකයි earning per share වලින් බෙදුවේ. දැන් එහෙම නෙවෙයි. දැන් කරන්නේ ෂෙයා එකේ අනාගත මුදල් ප්‍රවාහල වර්තමානයේ වෙන value එක තමයි බෙදන්නේ මොකෙන්ද? earning per share වලින්. තමයි normal PE ratio එක කරන්නේ. දැන් ඕකේ value එක earning per share වලින් බෙදනකොට අපි ගාව earning per share තියෙනවනේ. earning per share 2.70. ඒක අපි දන්නවනේ දැනටමත්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. අපි හොයාගන්නේ මොකක්ද? මේ ෂෙයා එකේ value එක කීයද කියලා. දැන් ෂෙයා එකේ value එක කියන්නේ අනාගත මුදල් ප්‍රවාහල වර්තමානයේ. එතන මේකේ අනාගත මුදල් ප්‍රවාහ මොනවද? දෙකයිනේ තියෙන්න පුළුවන්. එකක් dividends අනිත් එක අනාගතයේදී විකුණලා ලබා ගන්නගේනේ. දැන් මෙතනදී මේ ෂෙයා එක දිගටම තියාගන්නනේ forever. يعني දිගටම infinitely තියාගන්නවනේ. ෂෙයා එක විකුණන්නේ නැහැ කියන්නේ. විකුණන්නේ නැත්තම් විකුණුම් මිලක් කියලා එකක් නැහැනේ. නේද? එහෙනම් එකම cash flow එක මොකක්ද? එකම cash flow එක dividends විතරයි. එහෙනම් මේ ෂෙයා එකෙන් ලැබෙන එකම cash flow එක dividends විතරයි. එහෙනම් මේ dividends වල අපි හොයාගන්නේ මොකක්ද? present value එක. එහෙනම් මෙතන තියෙන්නේ මොන වගේ dividend එකක්ද? මේ dividend එක constant grow වෙන dividend එකක්. constant rate එකෙන් 100%යි rate එක. ඒ rate එකට දිගටම එක ගා, ඒ කියන්නේ 105 ගානේ grow වෙන එකක් තමයි මේ අවස්ථාවේ තියෙන dividend එක. එහෙම එකක් කොහොමද present value හොයන්නේ? අපි දන්නවා කොහොමද හොයන්නේ? D බිඳුව වරහන් 1 + g බෙදීම r - g. එහෙම නැත්නම් d1 බෙදීම r - g. ඔහොමනේ හොයන්නේ present value එක. හරි. ඉතින් ওই සූත්‍රයට අපි අගයන් ටික ආදේශ කරාම උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් මෙතනදී අපිට d බිඳුව හොයාගන්න පුළුවන් ඕන. d බිඳුව. මොකද d බිඳුව කියන්නේ අද dividend එක. අද dividend එක. අද earning per share කීයද? 2.70යි. එහෙනම් අද dividend එක කොච්චරද වෙන්න ඕනේ? 2.70යි නම් සම්පූර්ණ අද earning per share එක ඒකෙන් 66.66ක් කියලා කියන්නේ. අද dividend එක කීයද? ඔයාට එනවා 1.7998ක් කියලා එයි. හරිද? අද dividend එක තමයි තියෙන්නේ. ඒක වැඩි කරනවා 1 + g වලින්. නේද? d බිඳුව වරහන් 1 + g. 1 + g කියලා කියන්නේ එක දන growth rate. growth rate එක 5%යි. يعني 0.05යි. එක දන growth rate කියලා කියන්නේ එක දන 0.05. يعني 1.05. එහෙනම් ඔයාට මේ ආපු d බිඳුව 1.7998යි කියන එක වැඩි කරනවා 1.05. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේක බෙදන්න ඕනි r - g වලින්. බෙදීම r. r කියලා කියන්නේ බෙදීම වරහන් ඇතුලේ r කියලා කියන්නේ required rate of return 11යි 0.11යි. -g growth rate කියලා කියන්නේ 0.05යි.
ඔයාලට එන උත්තරයක් 31.49 කියලා උත්තරයක් එයි. හරිද? ඒ තියෙන්නේ මොකක්ද? මේ ෂෙයා එකේ වැලියු එක. ෂෙයා එකේ වැලියු එකේද 31.49යි. හරිනේ. ඒතර ඔය වැලියු එක ඔය හොය විදිහට හොයන්නත් පුළුවන්. නැත්නම් තව ක්‍රමයකුත් තියෙනවා. D1 වලින් ගිහලා හොයන්නත් පුළුවන්. ඕන විදියක්. එහෙම අවුලක් නැහැ. දැන් D බිඳුව වරන් 1 + g දාලා හොයන්නත් පුළුවන්. D බිඳුව වරන් 1 + g බෙදීම r - g දාලා හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඕන නම් D1 බෙදීම r - g දාලා හොයන්නත් පුළුවන්. හරිද? ඉතින් දැන් අපි කරේ කොහොමද? අපි හොයාගත්ත මොකක්ද? අපි හොයාගත්ත අද earning per share 270යි නම් අද dividend එක කීයද? ඒක තමයි growth rate එකෙන් වැඩි කරේ. නේද? අපිට ඕන නම් පුළුවන් මෙහෙම කරන්න. ඕකේ අනිත් පැත්ත. අද earning per share 270යි. අපි මුලින්ම හොයාගන්නවා ලබන අවුරුද්දේ earning per share dividends කතා නැතුව අද earning per share 270යි නම් ලබන අවුරුද්දේ earning per share කීයද? එතකොට දැන් earning per share grow වෙන්නේ 100ට කීය ගන්නද? 105 ගානේ. හරිද? earning per share grow වෙන්නේ 105 ගානේ. එහෙනම් 270 වැඩි කිරීම 1.05. 105කින් වැඩි වෙනවා. ඒක නැවත 100කට එකතු වෙන්න ඕනේ. නේද? එහෙම නෙවෙන්නේ. එහෙනම් 270 අපි වැඩි කරනවා 105. කියන්නේ 1.05න් වැඩි කරනවා. ඒතර අපිට ලැබෙනවා ලබන අවුරුද්දේ earning per share dividends නෙවෙයි. ලබන අවුරුද්දේ earning per share කීයද? 2.835යි. එහෙනම් ඒ තියෙන්නේ ලබන අවුරුද්දේ earning per share EPS 1 කියන එක. ඒකෙන් කොහොමද D1 ගන්නෙ? 2.835න් කොච්චර percentage එකක් ගන්න ඕනේද? ලබන අවුරුද්දේ earning per share එකනොත් 166.66යි. ඒ කියන්නේ ලබන අවුරුද්ද dividend එක 1.889 කියලා එනවා. ලබන අවුරුද්ද dividend ඒ කියන්නේ D1 එක අපිට ලැබෙනවා 1.8898යි. ඕක ඔයා D බිඳුව අරගෙන අද dividend එක අරගෙන 1 + g එකතු කරලා හෙව්වත් ඔය එන්නේ ඔය උත්තරේම තමයි. D1ම තමයි. කොහොම හෙව්වත් එකම එක තමයි එන්නේ. කියන්නේ ඔයා අද earning per share එකෙන් 166.66ක් අරගෙන dividend එක අරගෙන grow කරලා D1 ගත්තත් එහෙම නැත්නම් අද earning per share එක මුලින්ම 105න් වැඩි කරලා ලබන අවුරුද්ද earning per share අරගෙන ඒකෙන් 166.66 ගත්තත් එන්නේ එකම උත්තරේ තමයි. දැන් අපි ගාව තියෙන මොකක්ද? D1 කියන එක. ලබන අවුරුද්ද dividend 1.8898යි. ඒක බෙදනවා r - g වලින්. r - g කියන්නේ 0.06 එන්නේ. බෙදලා අපිට එනවා 31.49යි. ඉතින් අර උත්තරේම එනවා. ඒ ආවේ මොකක්ද? share එකේ value එක. කොහොම හෙව්වත් එකම තමයි. ඒ value එක දැන් අපිට ආවා. හරි. දැන් value එක මොකෙන්ද බෙදන්න ඕනේ? earning per share වලින් බෙදන්න. earning per share කීයද? 2.70යි. එහෙනම් මේ 31.4 බෙදනවා 31.49 බෙදනවා කීයද? 2.7න්. ඒතර අපිට එන උත්තරේ කීයද? 31.49 බෙදුවම 2.7න්. ඒතර අපිට එනවා 11.66යි 5යි පහන. 11.67යි කියලා අපිට ආසන්න වශයෙන් ගන්න පුළුවන්.